අපි දැන් ටී ජැටියට ගිහිල්ලා බඩු ටික දාලා අපි මේ දැන් ටැක්සි එක තමයි යන්න යන්නේ. මෙහි ට්‍රීවිල් එහෙම නැහැ, ටැක්සි තමයි තියෙන්නේ. විට්ස් කාර්, නිසාන් ඔය හොඳ කාර් තමයි තියෙන්නේ ටැක්සි එකට. හරි, මේ අපි එහෙනම් ගිහිල්ලා බලමු. තාම නම් ටැක්සියක් ආවේ නැහැ. අපි දැන් මේ ටැක්සි එක යනකම් ඉන්නේ. මේ ටැක්සි නවත්තන්නේ නැහැ මේ දවස්වල. කොහොම හරි දැන් නවත්ත ගන්න වෙනවා ටැක්සියක්. නැත්නම් ඉක්මනට යන්න බැරි වෙනවා. අපි දැන් ටැක්සි එක නැග්ගා. ටැක්සි එක නැගලා කූල් එකේ යනින් ගමන් වටේ තියෙන දේවල් සුපිරි කාර් තමයි තියෙන්නේ. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. අපි එන අයියා පාර කම්ෆර්ටබල් හොඳ වාහන තියෙන්නේ. මේ පාරවල යන්න බෑ. බයික් ටිකක් එක පැත්තක දාලා තියෙනවා. බයික් නවත්තන දිහාවක් නෑ. ගානට බලාගෙන තමයි යන්න ඕනේ. පොඩි පාරවල් තියෙන, පොඩි චූටි පාරවල් තියෙන්නේ. එහෙන් ඒ වගේ බයික් නවත්තලක් තියෙනවා. බයික් පෝලිමට දාලා තියෙනවා. වාහන දෙකක් ඕවර්ටේක් කරන්න බෑ මේ පාරක. අදෙන් බයික් තියෙනවා. බයික් පෝලිමට නවත්තලා තියෙනවා දෙපැත්තේ. දාඩිය දාගෙන ගිහිල්ලා කොහොම හරි AC එක දැන් යනවා. සුපිරි කාර් තියෙන්නේ ඉතින්. අපි ලංකාවේ ගන්න කියන්නේ ගෙවල් වලට තියෙන ඒවා තමයි මේ තියෙන ටැක්සි වලට. අපේ නම් ට්‍රීවිල් ඒ වගේ වනේ තියෙන්නේ. දැන් ඒත් පික්මි එහෙම තියෙනවා මේ වගේ කාර්. මේ තියෙන්නේ ටැක්සි විතරයි. අර තියෙන බයික් නවත්තලා තියෙනවා දෙපැත්තේ. ඒ වගේ ඉතින් හැමීට යන්න ඕනේ. බයික් ගොඩාක් පාර දෙපැත්ත නවත්තලා තියෙනවා. ඒ මිනිස්සු එළියට බහින්නේ නැහැ දවල්ට. සාමාන්‍යයෙන් ඒ සම්පූර්ණම කට්ටිය එළියට බහින්නේ රෑට තමයි. රෑ 1-2 වෙනකන් ඉන්නවා ඒ මිනිස්සු. එහෙනම් මගේ වීඩියෝ එක ඉවරයි. පොඩි වීඩියෝ තමයි දාන්නේ. අපිත් එක්ක සෙට්ලා ඉන්න. ජය වේවා.